ළමයි ඔයාලා මේ බලන්නේ මගේ 3 වෙනි vlog එකනේ. මං කලින් vlog දෙකේම ඔයාලව එක්කගෙන ගියේ කැම්පස් එක අවට තැන්වලටනේ. දැන් ඉතින් අපිට වැකේෂන් කාලේනේ ළමයි. අපි අද යමු ඩවුන් සවුත් වල හැමෝම දන්න ෆේමස් ලස්සන තැනකට. එහෙනම් අපි ඉක්මනට ලෑස්ති වෙමු. චූටි දෙයක් මතක් කරන්න ඕන ළමයි. මං ඉතින් අලුතෙන් vlog කරන්න පටන් ගත්තේ. මට කරන උදව්වක් විදියට මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. අපි අද කොහෙද ගියේ කියලා බලන්න දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. හැමෝම ආසයින් ඉතින් මේ බීච් සයිඩ් එකට. මමත් ගොඩක්ම නිදහසේ කාලය ගත කරන්න කැමති තැනක් තමයි ළමයි මේ බීච් එක කියන්නේ. මුලින්ම ළමයි මම ගාල්ලට යන්න ඕනේ. දැන් ඉතින් මං මේ ගාල්ලට යන ගමන් තමයි ඉන්නේ. මේ තමයි ළමයි බීච් රෝඩ් එක. බලන්නකො කොච්චර ලස්සනට ඈත පේනවද කියලා. අපි අද ගාල්ලෙන් දාන ට්‍රේන් එකේ තමයි මිරිස් යන්න හිතාගෙන ඉන්නේ. අපිට අද ට්‍රේන් එක තියෙන්නේ 9:55ට. අපි ඊට කලින් තිබුණ ට්‍රේන් එකේ යන්න තමයි හිටියේ. ඒත් මගේ මෝඩේ යාළුවට නිින්ද ගියපු නිසා අපේ ගමන ටිකක් පරක්කු වුණා. කොහොම හරි 9:40 විතර වෙද්දී මම ස්ටේෂන් එකට ගියා. දැන් අපි ටිකට් අරගෙන ට්‍රේන් එක යනකන් ටිකක් වාඩි වෙලා හිටියා. අපි දැන් මිරිස් ස්ටේෂන් එකට ආවා.
මිරිස්සේ ස්ටේෂන් එකෙන් බැහැලා ටැක්සි එකක තමයි එතෙන්ට යන්න ඕනේ. ඒත් එදා අපි යද්දී එක ටැක්සි එකක්වත් තිබුණේ නැහැ. අපි ඉතින් පික්මි එකක් දාන්න try කරත් බිසි ටයිම් එකක් නිසා එක පික්මි එකක්වත් available නැහැ. කොහොම හරි අපි කිලෝමීටර් 3කට වඩා පයින් ගියා ළමයි. ඒ වෙද්දිත් අපි ගොඩක් මහන්සියෙන් තමයි හිටියේ. හැබැයි විකාර කියව hina වෙවි ගියපු නිසා අපිට ඒක එච්චර දැනුනේ නෑ ළමයි. අපි දැන් මේ යන්න හදන්නේ පැරට් අයිලන්ඩ් එකට. අපි ආවේ නම් කොකනට් ට්‍රී හිල් එක බලන්න විතරයි. ඒත් අපි පයින් යන ගමන් මෙතන දැකපු නිසා අපි එතෙන්ටත් ගියා. මෙතෙන්ට ළමයි පැරට් අයිලන්ඩ් කියලා කියන්නේ මේ පුංචි දූපත උඩින් බැලුවහම ගිරවෙකුගේ හැඩය ගන්න නිසාලු. මම මේ යන ටික වීඩියෝ කරාට ඇත්තටම හරි පරිස්සමින් මේ ටික නගින්න ඕනේ. මේ වගේ තැන්වලට යද්දී උදේම නැත්තම් හවසට තමයි යන්න ඕනේ. ඒත් අපි එතෙන්ට යද්දී හරියටම දවල් 12යි. මෙතනට මුහුද වටේම හරි ලස්සනට පේනවා. අද ඉතින් මේ ගමන ගියේ මමයි අපේ මල්ලි මගේ යාළුවයි. ඉස්සරහට ගිහින් බලමුකෝ මෙතන මොන වගේද කියලා. හරිම රස්නේ ළමයි අපි අද නම් හොඳටම පිච්චුණා. මේ තමයි ඉතින් එක වසරේ ඉඳන් මාත් එක්ක ඉඳපු මගේ යාළුවා. දැන් අපි මෙතනින් බැහැලා පහළට ආවා කොකනට් ට්‍රී හිල් එකට යන්න. ඔයාලට මේ පේන්නේ අපි දැන් යන්න ඕන තැන. දැන් නම් ළමයි මේ ඔව්වේ විදලා හරිම මහන්සියෙන් තමයි අපි ඉන්නේ. ඒක නිසා අපි පාරට විත් ට්‍රී හිල් එකකින් ඇහුවා එතෙන්ට යන්න කීයක් ගන්නවද කියලා. එතකොට ඒ අංකල් කිව්වා තව මීටර 800ක් වගේ තියෙන්නේ. ඔයාලට පයින් යන එක හොඳයි කියලා. ඉතින් අපි මෙච්චර දුරත් පයින් ආපු එකේ ඉතුරු ටිකත් පයින්ම ගියා.
අපි ලොකේෂන් එකට ආවා. මෙතනින් vlog එක ඉවර නෑ. දිගටම බලාගෙන ඉන්න. මතක ඇතුව subscribe කරන්න ළමයි. අපි හෙවනට වෙලා ටිකක් කතා කර කර ඉඳලා ආයෙමත් යන්න පිටත් වුණා. ඇවිදලා අපිට ගොඩක් බඩගිනි වෙලා තමයි හිටියේ. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ආයෙමත් ඔයාලට මතක් කරනවා අනිවාර්යෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ගිහින් එන්නම්.